තාම තෝගේ සේල් එක 70000යි. තෝ තාම ලක්ෂයක්වත් කරලා නැහැ. උඹලා එකක්වත් සේල් කරන්නේ නැහැ නේ හුත්. මේ තියෙන මෙයා හදපු චීස් කොත්තුවක්. එතකොට මේ තියෙන මිස්ටර් කොත්තුගේ චීස් කොත්තුව. බලමු මේ දෙකෙන් වැඩිම රස මොකක්ද කියලා. හරිද මම දෙකෙන්ම try කරා. මට තේරෙන විදිහට ඉතින් ටෙරිෆයි හදපු චීස් කොත්තුව හොඳයි වගේ. ඉතින් මම තෝරගන්නේ ටෙරිෆයිගේ චීස් කොත්තුව තමයි.